ලෝකයේ ලස්සනම සංචාරක පාරාදිසියක් විදිහට තමයි මෙක්සිකෝව හැඳින්වෙන්නේ. නමුත් ඒ පිටිපස්සේ තියෙන්නේ ඉතාමත් භයානක සහ ලේවැකිරුණු ඉතිහාසයක්. ඒකට හේතුව තමයි මෙක්සිකෝනු කාටය. එහෙම නැත්නම් මෙක්සිකෝ පාතාලය. රජයටත් වඩා බලවත් දියුණුම අව්‍යායුධ පාවිච්චි කරන මේ අපරාධ කල්ලි ලෝකෙ හොල්ලන්නේ කොහොමද? ඔවුන්ගේ ඉතිහාසය මොන වගේද කියලා අද අපි වීඩියෝ එකකින් බලමු. ඊට කලින් මේ වගේ වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ හැමදේම පටන් ගත්තේ 1980 දශකයේදී. මුලින්ම මෙක්සිකෝ හරහා සිද්ධ වුණේ කොලොම්බියාවේ ඉඳන් ඇමරිකාවට කොකේන් ප්‍රවාහනය කරන එක විතරයි. හැබැයි කුඩලාජර කාටෙල් එකේ නායකයා ෆිලික්ස් කැලිඩෝ මේ විසිරී තිබුණු කල්ලි එකතු කරලා ලොකු ජාලයක් ඇදුවා. පස්සේ කාලෙක ඔහු අත්අඩංගුවට පත් වුණාම මේ ජාලේ කැලිවට කැඩිලා සිනලෝවා ගල්ෆ් සර්ටිජුවානා වැනි ප්‍රධාන කාටෙල් බිහි වුණා. මෙක්සිකෝවේ පාතාලය ගැන කතා කරද්දී අපිට සිනලෝවා කාටෙල් එක සහ එහි නායක එල් චාපෝ අමතක කරන්න බෑ. ඔහු ලෝකයේ ධනවත් පුද්ගලයන්ගේ ලැයිස්තුවට පවා ඇතුළු වුණා. හිරගෙවල් දෙකෙන් ඔහු පැනලා ගියා. එක්වරක් ප්‍රතිශෝධන කරත්තයක සැඟවී සහ තවත් වරක් කිලෝමීටරයකට වඩා අධික උමගක් කරා තමයි ඔහු ඉරගෙදින් පැනලා ගියේ. ඔහු දැන් ඇමරිකාවේ ADX ෆොරෙන්ස් කියන ලෝකයේ දැඩිම ආරක්ෂාවක් තියෙන හිරගෙදරක ජීවිතාන්තය දක්වා සිර කරලා ඉන්නේ. එල් චාපෝ අත්අඩංගුවට පත් වුණාට පස්සේ කාටෙල් එකේ පාලනය කොටස් දෙකකට බෙදුණා. ඉස්මායිල් එල් මායු සැම්බඩා ඔහු කාටෙල් එකේ ආරම්භක සමාජිකයෙක්. ඔහු කිසිම දිනක හිරේ ගිහින් නැති ඉතාම රහස්ගත වැඩ කරන නායකයෙක් විදියට ප්‍රසිද්ධයි. එල් චාපෝගේ පුතුන් 4 දෙනා දැන් සිනලෝවා කාටෙල් එකේ ප්‍රධාන කොටසක් පාලනය කරනවා. ඔවුන් පියාට වඩා ප්‍රචණ්ඩකාරී සහ සමාජ මාධ්‍ය හරහා තමන්ගේ බලය පෙන්වන්න උත්සාහ කරන පිරිසකි. ඔවුන් තාක්ෂණය සහ උමම් මාර්ග පාවිච්චි කරලා ඇමරිකාවට මත්ද්‍රව්‍ය යැවීමේ දැවැන්ත ජාලය පාලනය කළා. අද වෙද්දි සිනලෝවා කාටෙල් එකට ලොකුම අභියෝගයක් එල්ල කරන්නේ CJNG හෙවත් ජෙලිස්කෝ නිව් ජෙනරේෂන් කාටෙල් කියන අතිශය ප්‍රචණ්ඩකාරී කල්ලිය. ඔවුන් සතු හමුදාවටත් වඩා දියුණු අවිආයුධ සහ ඩ්‍රෝන යානා පවා තියෙනවා. ඉදිරි වීඩියෝ එකකදී අපි ජෙලිස්කෝ නිව් ජෙනරේෂන් කාටෙල් එක ගැන කතා කරමු. මෙක්සිකෝවේ පාතාලය කියන්නේ හුදෙක් මත්ද්‍රව්‍ය විකිණීම විතරක් නෙවෙයි. ඔවුන් දේශපාලන පාලකයන් තමන්ගේ අතර ගන්නවා. නැත්තම් ඝාතනය කරනවා. වසරකට දහස් ගණන් මිනිස්සු මේ ගැටුම නිසා මිය යනවා. සාමාන්‍ය ජනතාව පවා මේ භීෂණයට ගොදුරු වෙනවා. පැහැර ගැනීම, කප්පන් ගැනීම සහ මනුෂ්‍ය ඝාතන මෙක්සිකෝවේ ඇතැම් නගරවල සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. 2006 වසරේ ඉඳන් මෙක්සිකෝ රජය මේ කාටෙල් වලට එරෙහිව නිල වශයෙන් යුද්ධ ප්‍රකාශන කළා. හැබැයි ගැටලුව තියෙන්නේ පොලිසිය සහ රජයේ ඉහළ නිලධාරීන් පවා මේ කාටෙල් වලින් සල්ලි අරන් ඔවුන්ට උදව් කරන එක. එක නායකයෙක් කල්ලාදී තව නායකයෙක් බිහි වෙන මෙම ක්‍රමයෙන් නතර කරන්න ලෝකයේ බලවත් රටවල් උත්සාහ කළා. තාමත් මෙක්සිකෝවේ පාතාලය පාලනය කරන්න කාටවත් බැරි වෙලා තියෙනවා. මෙක්සිකෝ කියන්නේ සුන්දර රටක් වුණත් ඒ සුන්දරත්වයට යටින් තියෙන මේ අඳුරු පාතාලේ මුල් ලෝකෙටම තර්ජනයක්. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.